හෙළු ළමයි හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ තමා 2025 කළුතර හෙද විද්‍යාලය විසින් සංවිධානය කරපු වාර්ෂික මහා පිරිත් පින්කම. හෙද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පූර්ණ අනුදැනුම සහ පූර්ණ අවවාද උපදෙස් මත කළුතර හෙද විද්‍යාලය බෞද්ධ සංගමය සහ කළුතර හෙද විද්‍යාලයේ 2020 සහ 2021 සිසු කණ්ඩායම් මගින් සංවිධානය කරපු වාර්ෂික පිරිත් පින්කම තමා මේ තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ හිතසුව පිණිස සහ කළුතර හෙද විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලුම කාර්යයන් සාර්ථකත්වයෙන් ඉටු කර ගැනීමේ අරමුණ ඇතුව තමයි මේ සර්ව රාත්‍රික පිරිත් පින්කම පැවැත්වුණේ. වෙනද වගේ නෙවෙයි. මේ පාර පිරිත් පින්කමට කලින් වැඩමවා වදාළ ස්වාමින් වහන්සේ විසින් ඉතාම ලස්සන ධර්ම දේශනාවක් පැවැත්වුණා. පිරිත් ඇහීම හින්දා මිනිස්සුන්ට ලැබෙන ආනිසංස, පිරිත් අහන එකේ තියෙන ප්‍රතිඵල, ඒ වගේ ගොඩක් දේවල් පිරිත් අහන්න කලින් ඇවිල්ලා හිටපු හැමෝම දැනුවත් කරන්න මේ ස්වාමින් වහන්සේ ඊටාම ලස්සන ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්ද මෙහි අපගේ ආරාධනය පිළිගෙන සැපමිනි සම්භාවනීය අනුත්තන්ගෙන්ද අවසරයි. සියලු සත්වයන්ට සෝය සාමය සිත ප්‍රාර්ථනා කරමින් කළුතර හෙද විදුහල විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පිරිත් සජ්ජායනා පින්කම අද දින පූර්ණ රාත්‍රිය පුරා මහත් වූ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පැවැත්වීමට නියමිතයි. මෙවන් උතුම් පුණ්‍ය අවස්ථාවකදී ඔබ සැම එකම ස්ථානයක එකම සිටින් එකට සිටීම අපට මහත් ගෞරවයක් සහ සතුටක් බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමැතියි. ඔබ සැම ගෞරවයෙන් පිළිගනිමින් මෙම උතුම් පුණ්‍ය කටයුත්ත අපගේ සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිළිපැදීම සඳහා කවුරු තුන්වතාවක් නමස්කාරය කියන්නේ. සියලු දෙනාට එළඹෙන අවස්ථාවක් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම 2020 සිසු හෙද කණ්ඩායමේ පළමු වසර අවසන් පරිගණන සාධිත්වා ලක්වාසී දෙනා සාධුත්වා දෙවියන්ට සැපේ පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරුදේවයන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ස්වාමීන් වහන්සේලාට ලක්වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා.
ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන සිතවලු මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්තුන්ගේ පැයකට ආසන්න ඊටාම රසබර සහ ඊටාම මිහිරි ධර්ම දේශනාවකට පස්සේ පිරිත් පින්කම ආරම්භ කරන්න වැඩ කටයුතු යෝජනා කරලා තිබුණා. අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු නාරංචිනාති ඒ උතුම් ධර්ම දේශනේ සිදු කළ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුති පුද කර සිටිනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පෙරහැරකින් තමයි සදාතක කරඬුන් වහන්සේ ඇතුළු පිරිත් පින්කම සඳහා වැඩමවා කර වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපි පිරිත් මණ්ඩපයේ වෙත රැගෙන ගියේ. වෙනදාට වඩා ඉතාම ලස්සන විදිහට අලංකාර විදිහට සරසලා තිබුණු කළුතර හෙද විද්‍යාලය මේ වගේ බෙර නදවල් හේවිසි නදවල් මැදින් මහා පිරිත් පින්කම ආරම්භ වුණා. අප කෙරෙහි කරුණාවෙන් ඊතා දුර බැහැර සිට මෙහි වැඩමවා වදාළ පොල්ගහවෙල මහමෙවුනා ආසපුවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පාද නමස්කාර පූර්වකව කළුතර හෙද විදුහර වෙනුවෙන් ඊතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මෙතෙන් පටන් පූර්ණ රාත්‍රී පුරා ශාන්තිදායක පිරිත් සජ්ජායනා සිදු කිරීමට ඔබ වහන්සේලාට මහා ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. අප හෙද විදුහල්පතිතුමන්ගේ ආරාධනාව මත 2025 සර්ව රාත්‍රික පිරිත් පින්කම ආරම්භ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. දැන් කවුරුත් කියන පිරිත් ආරාධනා කරන විදිහට විපත්ති පනාසාය පරිතං රෝත මංගලං පින්වත් ස්වාමීන් වහන්සේ දෙවිවරුන්ට මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්න කියලා දෙවියන්ට ආරාධනා කරමු.
මොන චාරිත්‍ර වාර්ථය සිදු කරත් අපි හැමෝම ශ්‍රී ලාංකික සංස්කෘතියකට උරුමකම් කියන මිනිස්සුયો. ඉතින් සිංහල බෞද්ධයන් විදිහට පිරිත් පින්කමක් ආරම්භ කරන විදිහ තමයි මේ බලන් ඉන්න හරීම ආස හිතන කුඩා චූටි බෙරවාදකයේගේ ලස්සන ගායනයක් ලස්සන වාදනයකින් තමයි පිරිත් පින්කම මෙන්න මේ විදිහට ආරම්භ වුණේ. ඊළඟට තියෙනවා පරිපූර්ණ කාය පරිපූර්ණ කායින් යුතු සුරුචි සුජාතා මනා උපතක් ලද ශ්‍රමණයන් වහන්සේ ස්වර්ණ වර්ණ දේහ විලාසෙහි මුනිදානන් වහන්සේ සුසුක්කදාට ඉතා සුදුකත් පෙරහිඳු ශ්‍රමණයන් වහන්සේ පසන්න නිර්තන් පහන්ගේ නිර්තන ශ්‍රමණයන් වහන්සේ සමන්ත චක්කුම් ආත්පස කිසි බාධාවකින් තොරව සියලු ලෝකයේ දකින නිර්තන ශ්‍රමණයන් වහන්සේ වන්දා මහා සම්බුද්ධ සම්බුද්ධ මහින්දින් නිරාසයං ලෝක විදුම් අසෝකං කීනාසවං අන්තිම පිරිත් සජ්ජායනය ආරම්භ වෙන්න කලින් ඉස්සරෝම සිදු කළේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීම. ඊට අනතුරුව තමයි පිරිත් සජ්ජායනය ආරම්භ වුණේ. ඔයාලට පේනවනේ අද හෙද විද්‍යාලය වෙනදටත් වඩා හරිම ලස්සනයි. ඔබට බුද්ධ වන්දනා ගාථා ශ්‍රවණය කරන්න ඕන නම් YouTube එකේ දාලා තියෙනවා මම හිතන්නේ. අති මනරම් බුද්ධාභිවන්දනා ගාථා කියලා එකකින් අහන්න පුළුවන්. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ. ඉතින් 2025 හෙද විද්‍යාලයේ වාර්ෂික පිරිත් පින්කම මේ විදිහට පැවැත්වෙනකොට මේ වේදිකාව පිටුපස ගොඩක් දෙනා බොහෝ මහන්සි වෙලා වැඩ කටයුතු කළා. මේ සිද්ධ වෙන්නේ උදෑසන දාන වේලය සම්පාදනය වෙන විදිහ. හැමෝම මහන්සි වෙලා හරිම
පිරිසිදුවට පිළිවෙලට සහ හරිම කැමැත්තෙන් මේ දාන කටයුතු පිළියෙල කිරීම සිද්ධ වුණා. මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුළත දවස් ගණන් මාස ගණන් සති ගණන් මේ වැඩපිළිවෙල සාර්ථකව සිද්ධ කරගන්න උදව් කරපු මහන්සි වුණු කැප වුණු බොහෝ දෙනා හිටියා. රැස් කරගන්න යුතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙව් රජ දරුවන් ඒ වගේම 38ක් වූ සේම්පති දෙවරුන් ආලෝක දෙවිඳුන් ඇතුළු අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මේ ස්ථානවලට මේ වන තටාකයන්ට ආරක්ෂාව සලසන්නා වූ සියලුම දෙවියන් බඹුන් නාගයන් සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා ප්‍රදේශවාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශයෙන් වර්ණයෙන් බලයෙන් සැපයෙන් වැඩිත්වා ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ගෞතම බුද්ධ ශාසනය දියුණුවට පිළිවෙත් පුරන සංගරුවනට විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා ද්වීපයේ සියලු දෙනාට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ සලසා දෙත්වා දෙවියන්ට ගෞතම සසුනේ ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතුපකාර වෙත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ඉතින් මෙන්න මේ විදිහට කළුතර හෙද විද්‍යාලය සංවිධානය කරපු වාර්ෂික මහා පිරිත් පින්කම අලුයම යාමයේ උදා වුණා. අලුයම යාමයේ වෙන විට පිරිත් පින්කම අවසන් වෙලයි තියෙන්නේ. දැන් හැමෝටම පිරිත් පැන් දීලා හැමෝටම පිරිත් නූල් දෙන අවස්ථාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට වෙලාව හරියටම පාන්දර 5ට විතර ඇති. දැන් ඉතින් පිරිත් පින්කමේ පිරිත් සජ්ජායනා කරපු වැඩ කටයුතු අවසන්. මෙතනින් එහාට අපිට තියෙන්නේ උදෑසන දාන වේලේ පිළිගැන්වීම සහ පිරිකර ඇතුළු ඉතිලි කටයුතු සිද්ධ කිරීමයි.
මේ හැමෝම හරිම කඩි මුඩියේ ලැහැත්ති වෙන්නේ උදෑසන දහන වේල පිරිගැන්වීමට. ඇත්තම කියනවා නම් මිනිහෙත් කළුතර හෙද විද්‍යාලයේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය බෞද්ධ කමිටුව ඇතුළු 2020-21 සියලුම දෙනාගේ සිසුන්ගේ සියලු දෙනාගේම මහන්සියේ ලස්සන ප්‍රතිඵලයක් තමයි මෙන්න මේ විදිහට මේ ඉතිරි වෙලා තියෙන්නේ. අපි හැමෝම හරිම උනන්දුවෙන් දානය පිළියෙල කළේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් හරිම ලස්සනට පිළිවෙලට ලස්සන පෙරහැරකින් තමයි අපි උදෑසන දානය සඳහා ගෞරවතර ස්වාමින් වහන්සේලා වැඩමවාගෙන ආවේ. හිමිදිරි උදෑසන මේ වගේ ලස්සන විචිත්‍රවත් පෙරහැරක් දක්නට ලැබීමත් ඉතාම සුන්දර දසුනක් වුණා. මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් සංවිධානය කරගන්න තුනේ පිරිත් පින්කමේ අවසාන පුණ්‍ය කටයුතු තමයි වැඩ කොට වදාළ මහා සංඝරත්නයට දර්පණ පූජා කරලා පින් අනුමෝදන් කිරීම. පිළියෙල කරගන්න යදුනා වූ දාන වස්තුවේ මුල් භාගය අපි කවුරුත් ආදරයෙන් සරණ යන්න ඒ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා ඒ ආදිත්‍යතුල පිළියෙල කරන ලද අටපිරිකර සහිත වූ සිසු පිරිකර සහිත
මේ වෙනවා. මේ නිසා ඔයගොල්ලන්ගේ ජීවිතයට මහත්ඵල මහානිසස බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන උදාාර පුණ්‍ය ධර්ම රාශිය ඉන්ට්‍රස් කරගන්න වාසනාව ලැබුණා කියලා කවුරු සඳහන් දානති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ. ඉතින් මෙන්න මේ විදිහට හරිම ලස්සන වගේම සාර්ථක පිරිත් පින්කමක් සිදු කර නිම කරන්නට 2025 කලුතර හෙද විද්‍යාලය විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඇතුළු 2020 සහ 2021 සිසු කණ්ඩායමේ හෙද සිසුවියන්ට හැකි වුණා. ඒ වගේම බෞද්ධ සංවිධානයේ මනා කළමනාකාරීත්වය සහ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ඔවදන් උපදෙස් අනුව අපි 2025 සර්ව රාත්‍රික මහා පිරිත් පින්කම වෙන්න මේ විදිහට අවසන් කළා. සක්පාතල එකම්පිත වෙවි දසදහසක් ලෝධාතුව ගුගුරුවා හැලි දෙව් බව සුරනාසනා සාධකාරදේ පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදි කැනි මඩල පලාලා සුනු විසුනු කරා මැදුරක් යලි මැදුර තනාලා එහෙසුමක් තොපද නැත්තේ මම ගයමි උඩම්ගී නද දුන්නු රාජ මෙගිඳ දැහැමින් බවුන් වඩයි නිරංජන නදිති